මොකද කතාව? තාප වියෝජන. ඒ කියන්නේ තාප වියෝජන. ඒ කියන්නේ රත් කරලා කිසියම් කෙනෙක්ව වෙන වෙන කෑලි වලට කඩන එක. රත් කරලා දැන් ওই ජනප්‍රිය එකක් අපිට හම්බ වෙන පස්සේ දැන් කලබල වෙන්න එපා. CaCO3 තාප වියෝජනයෙන් අපි කියනවා CaOත් එක්ක CO2 ලැබෙන්නේ කියලා. මේක හරි ජනප්‍රිය. ගොඩාක් තැන්වල හම්බ වෙනවා. විශේෂයෙන් කර්මාන්ත රසායනයේ මාර විදිහට හම්බ වෙනවා. මේ හුණු ගල් තාප වියෝජනය කියලා උකට කියන්නේ. ඒ වගේ කෙනෙක්ව තාප වියෝජන කරලා වෙන වෙන කෑලි වලට ගොඩක් වෙලාවට එතනදී වායුවක් වෙනවා. හැමතිස්සෙම වායුවක් එනවාමයි කියන්න බෑ. ඒ වගේ මොනවා හරි වලට කැඩලා යන එකට තමයි තාප වියෝජන කියලා අපි කියන්නේ. දැන් අපි ඉගෙන ගන්න යන්නේ S3 තාප වියෝජන සෙට් එක. S3 තාප වියෝජන. ඔයාලට දැන් මතක් වෙනවා ඇති කලින් පාර කොහෙන් හරි ඉගෙන ගද්දි අම්මෝ තාප වියෝජන මහා ගොඩක් තිබ්බා වගේ. හරි? අහගන්නව මං කියන්නේ. ඔයාලට තාප වියෝජන මතක තියාගන්න ඕනේ 3යි. 3යි? ඔව්. 3යි වෙන්න බෑ. 3යි. තාප වියෝජන 3යි. ඔව් 3යි. ඊ කොහොමද? අහන්නකො. තාප වියෝජන 3යි මතක තියාගන්න ඉන්නේ. 3යි. ඔව්. කොහොමද 3ක් වෙන්නේ? මෙහෙමයි 3ක් කිව්වට කතාව මෙහෙමයි. අහන්න අපි තාප වියෝජන ඉගෙන ගන්න ඕනේ S3 HCO3 minus ලා කියන්නේ බයිකාබනේට් වල සෝඩියම් බයිකාබනේට් මැග්නීසියම් බයිකාබනේට් ආදී වශයෙන් බයිකාබනේට් ලගේ තාප වියෝජන ඉගෙන ගන්න ඕනේ. ඊළඟට මම ඒක මූලද්‍රව්‍යත් එක්ක ලියන්නම්. සෝඩියම් බයිකාබනේට්. ඊට පස්සේ කාබනේට්ලා Na2CO3 කාබනේට්ලාගේ තාප වියෝජන ඉගෙන ගන්නත් ඕන. ඊළඟට හයිඩ්‍රොක්සයිඩ්ලා NaOH ලාගේ තාප වියෝජන ඉගෙන ගන්නත් ඕන. නයිට්‍රේට්ලා NaNO3 ලාගේ තාප වියෝජන ඉගෙන ගන්නත් ඕන. ඔය කියන හතර දෙනාගේ විතරයි තාප වියෝජන ඉගෙන ගන්න ඕන. හරි. තාප වියෝජන හතරයි තියෙන්නේ. මොනවද? බයිකාබනේට් නම් දැන් දන්නේ නැත්නම් ටික ටික හුරු වෙන්න ඒවට මේ HCO3 කියලා කියන බයිකාබනේට් සෝඩියම් බයිකාබනේට්. ඒ වගේ බයිකාබනේට්, කාබනේට්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ හයිඩ්‍රොක්සයිඩ්, නයිට්‍රේට්, නයිට්‍රයිඩ් නෙවෙයි නයිට්‍රේට් නයිට්‍රේට් නයිට්‍රයිඩ් නෙවෙයි අර නයිට්‍රේට් කාරක නෙවෙයි නයිට්‍රේට් මේක මේ වෙන එකක්. ඒතකොට ළමයි මේ දැන් මෙහෙම කේස් එකක් තියෙනවා හරි. ඔය ලිතියම් ඉන්නේ. ලිතියම් පළවෙනි කාණ්ඩේ වුණාට එයා හැසිරෙන්නේ දෙවෙනි කාණ්ඩේ වගේ. අපි තාප වියෝජන ඉගෙන ගන්නකොට පළවෙනි කාණ්ඩේ කට්ටියගේ තාප වියෝජන කියලා එකක් ඉගෙන ගන්නවා. දෙවෙනි කාණ්ඩේ කට්ටියගේ තාප වියෝජන කියලා තව එකක් ඉගෙන ගන්නවා. මැග්නීසියම් බයිකාබනේට්, මැග්නීසියම් කාබනේට්, මැග්නීසියම් කවුද හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් නයිට්‍රේට් කියලා ඔය ටිකම දෙවෙනි කාණ්ඩේ ආයෙ වෙනවත් ඉගෙන ගන්න ඕන. ලිතියම් මේගොල්ලන්ගෙන් හැසිරෙන්නේ මේගොල්ලෝ දෙවෙනි කාණ්ඩේ වගේ. ඒ කියන්නේ ඇත්තටම මේක පළවෙනි කාණ්ඩයේ ලිතියම් හැර අයගේ තාප වියෝජන කියලා එක සෙට් එකක්. මේ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩයේ අයගේ තාප වියෝජන කියලා තව විදිහක් තියෙනවා. පළවෙනි කාණ්ඩයේ කට්ටිය තාප වියෝජන වෙන එක විදිහක් තියෙනවා. දෙවෙනි කාණ්ඩයේ කට්ටිය තාප වියෝජන වෙන තව විදිහක් තියෙනවා. දැන් ලිතියම් ගතින් පළවෙනි කාණ්ඩේ සිතින් දෙවෙනි කාණ්ඩේ. ඒතර එයා දෙලොවක් අතර අතරමං වෙනවා. එයාට පළවෙනි කාණ්ඩේ වගේ වෙන්න හිතා ගන්නත් බෑ. එයාට දෙවෙනි කාණ්ඩේ වගේ වෙන්න හිතා ගන්නත් බැරි වෙනවා. පස්සේ එයාට මතක් වෙන ඉතින් මම මැග්නීසියම්ටනේ ආස. ඒ නිසා මම මැග්නීසියම් වගේ වෙනවා කියලා එයා දෙවෙනි කාණ්ඩේ කට්ටිය වගේ තමයි හැසිරෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මම ඊළඟට කියන්න යන ටයිප් එකට අනුව තමයි ලිතියම් වගේම තාප වියෝජන වෙන්නේ. ටියුට් එකේ මේ ඔක්කොම තියෙනවා කලබල වෙන්න අවශ්‍ය නැහැ. හරි. දැන් මේ ටික බලමු. දැන් ළමයි බලනවාද දැන් මෙයා කා කිව්වේ 3යි තියෙන්නේ කියලා මෙතනම 8ක් තියෙනවනේ. කොහෙද 3ක් කියලා දැන් බලනවාද? ඉන්න කලබල වෙන්න එපා. මම කියන්නම් කොහොමද වෙන්නේ කියලා. හරි. ඔයාලා ආස දෙයක් කියන්න මුන් දෙන්න තාප වියෝජන වෙන්නේ නැහැ. මැද ඩබල තාප වියෝජන වෙන්නේ නැහැ. කාබනේට හයිඩ්‍රොක්සයිඩ් තාප මැද දෙන්න තාප වියෝජන වෙන්නේ නැහැ. දෙපැත්ත දෙන්න විතරයි පළවෙනි ගන්න තාප වියෝජන වෙන්නේ. එතකොට 8ක් නෑ දැන් 6යි අතර මත තියාගන්න තියෙන්නේ ටිකක් අඩු වුණා. ඉන්න. මෙන්න මේක ඔයාට කටපාඩම් කරගන්න වෙනවා. හොඳ අවධානයෙන් අහන්න ඔයාගේ උපරිමයේ මට ඕන මේ වෙලාවේ. මේක කටපාඩම් කරගන්න වෙනවා. මොකද්ද? සෝඩියම් බයිකාබනේට්. හා මොනවද හම්බෙන්නේ තාප වියෝජනෙන්? කටපාඩම් කරගන්න වෙනවා කරන්න දෙයක් නෑ. අමාරු නෑ හැබැයි. බයිකාබනේට් එක සෝඩියම් කාබනේට් වෙනවා. ඊට අමතරව CO2යි ජලයයි තමයි හම්බෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් ජලය තුලිත වෙන්නේ මෙතන දෙකක්ම තුලිත වෙන එක දැන් වද වෙන්න එපා හම්බෙන ප්‍රතිඵල ගැන විතරක් බලන්නකෝ මම කියන්නේ නැහැ තුලිත කිරීම ගැන ප්‍රතිඵලයි මතක තියාගන්න ඕනේ මොනවද වෙන්නේ ඒක කටපාඩම් කරන්න වෙනවා කරන්න දෙයක් නැහැ සෝඩියම් බයිකාබනේට් තාප වියෝජනයෙන් කාබනේට් එකයි CO2යි ජලයයි තත්පර 30ක් දෙනවා මේක දිහා පිස්සෙක් වගේ බලන් ඉඳලා කොහොමද මතක තියාගන්න පිස්සෙක් වගේ ඉන්න ඕනේ කොහමද ඉන්න මිනිහෙක් වගේ බලන්න පාඩම් කරගන්න. හරිනේ. බයිකාබනේට් තාප වියෝජනයෙන් කාබනේටුයි CO2යි ජලයයි පාඩම් කරගන්න වෙනවා කරන්න දෙයක් නැහැ. හරිද? හා. ඊළඟට කියන්නම් ලේසි දෙයක්. ළමයි දැන් මම කියවනේ පළවෙනි කාණ්ඩයේ කට්ටිය එක විදිහක් දෙවෙනි කාණ්ඩයේ කට්ටිය තව විදිහක් කියලා. හැබැයි දෙවෙනි කාණ්ඩේ මෙන්න මෙයා පළවෙනියා
පළවෙනි කාණ්ඩේ මෙන්න මෙයා වගේමයි හැසිරෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩේ බයිකාබනේට තාප යෝජනයෙන් දෙන්නේ පළවෙනි කාණ්ඩේ බයිකාබනේට තාප යෝජනයෙන් දෙන දේවල් තමයි. ඒ කියන්නේ කාබනේට් එකයි CO2යි ජලයයිම තමයි. එතකොට ඒක ආයේ අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. මේක පාඩම් කරගත්තා නම් දෙවෙනි කාණ්ඩේ බයිකාබනේට් ඒ වගේම නිසා ආයෙ මුකුත් බලන්න දෙයක් නැහැ. මේක දැනටම තුලිතයි ද කොහෙවනේ? දැනටම තුලිතයි. ඒතර ඒක ආයෙ පාඩම් කරන්න දෙයක් නැහැ. මේක ආයාසයෙන් පාඩම් කරන්න. පළවෙනි කාණ්ඩ බයිකාබනේට තාප යෝජන විදිහ ආයාසයෙන් පාඩම් කරන්න. හැබැයි දෙවෙනි කාණ්ඩ ආයෙ අලුතෙන් මුකුත් ඕනේ නැහැ. දෙවෙනි කාණ්ඩ එකත් ඒ විදිහම තමයි. ඒතර ඒක ආයෙ පාඩම් කරන්න දෙයක් නැහැ. මේ දෙකම එක වගේ. දැන් දෙකක් කියලා ලිව්වට බයිකාබනේට දෙක නම් පොදුයි. හොඳට මං කියන ටික අහන් ඉන්න. ඊට පස්සේ මම ෂෝට් නෝට් එකක් වගේ මේක ගස්සනවා. ආයෙ අමතක වෙන්නේ නැහැ. ආයෙ මම කියන විදිහට පාඩම් කරගෙන යන්න සතියේ වාරවල් 4ක්. ඒක මං කියන්නම් කොයි කොයි දවස්වල කොයි කොයි වෙලාවටද ඕනේ කියලා. එහෙම කරන්න කිසි අවුලක් වෙන්නේ නැහැ. හරි. එතකොට මේක පාඩම් කරාම මේක ආයෙ ඕනේ නැහැ. හේතුව පළවෙනි කාණ්ඩේ බයිකාබනේට තාප යෝජන වෙන විදිහ දෙවෙනි කාණ්ඩේ බයිකාබනේට තාප යෝජන දෙක එකයි. හරි. ඊළඟට තව මාරු ලේසි දෙයක් කියන්න. දෙවෙනි කාණ්ඩේ තව 3 දෙනෙක් ඉන්නවනේ ඉගෙන ගන්න. තව 3 දෙනෙක් දෙවෙනි කාණ්ඩේ ඉන්නවනේ. මේ 3 දෙනාම තාප යෝජනෙන් හම්බෙන්නේ එකම දෙයක් තියෙනවා. මේ 3 දෙනාම තාප යෝජනෙන් හම්බෙන්නේ එකම දෙයක් තියෙනවා. මොකද්ද ඒකම දෙය? මැග්නීසියම් ඔක්සයිඩ්. ඒ කියන්නේ මෙතන කැල්සියම් තිබ්බනම් කැල්සියම් ඔක්සයිඩ්. මොකද ඔක්සයිඩය. මෙයා තාප යෝජනෙන් හම්බෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. මෙයා තාප යෝජනෙන් හම්බෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. මෙයා තාප යෝජනෙන් හම්බෙන්නේ මැග්නීසියම්. ඇත්තටම තමයි දෙවෙනි කාණ්ඩේ කට්ටිය තාප යෝජනේ වෙනකොට මේ බයිකාබනේට් කියන හාදය ඇරෙන්න හොඳට අහගන්න කියන වාක්‍ය දෙවෙනි කාණ්ඩේ කට්ටිය තාප යෝජනේ වෙනකොට මේ බයිකාබනේට් කියන එක ඇරෙන්න ඉතුරු සියලුම දෙනා දෙන්නේ ඔක්සයිඩ්. ඉතින් මතක තියාගන්න පුළුවන්. අවුලක් නැහැ. දැන් ඔන්න මම කියන්නේ ඔයා කියන උත්තරේ. ළමයි. මැග්නීසියම් කාබනේට් තාප යෝජනේ මම ඔයාලට උදව්වක් කරා මැග්නීසියම් ඔක්සයිඩ් හම්බෙන්නේ කියලා. අකුරු ටික තියෙන ඒවා දිහා බලලා MgO අයින් වුණාම තව එක දෙයක් නම් හම්බෙන්නේ. ඒ දේ මොකක්ද කියලා මට කියන්න ගෲප් එකේ. ටග්ගල කියන්න. ඔයාලට කියන්න පුළුවන්. නිකන් අකුරු ටික දිහා බලලා MgO මෙතන තියෙන අකුරු වලින් අඩු කරලා බලන්න මොනවද හම්බෙන්න ඕනේ කියලා. මං කියන්න ඕනේ ඔයා කියයි. CO2 බලන්නද කියලා. MgCO3 ගෙන් MgYO1 අයින් කරාම තව CO2 නේද ඉතුරු වෙන්නේ. CO2 මං කියන්න ඕනේ නැහැ නේ බලන්නකෝ. මාර ලේසි. CO2. ළමයි එහෙනම් ඊළඟ මොකද්ද වෙන්න ඕනේ කියලා හිතලා කියන්න. MgO ට අමතරව හයිඩ්‍රොක්සයිඩ් තාප යෝජනෙට මොකක්ද හම්බෙන්න ඕනේ කියලා හිතලා කියන්න. නිකන් අකුරු ටික අඩු කරලා එනේම ගලපලා සංයෝගයක් හිතන්න මොකක්ද හම්බෙන්න ඕනේ. පට්ට සිම්පල් නේ බලන්න ඔයාලා කියනවා නියමයි. ඈ. මේ බලන්න ඔයාලා මේ ඉනෝගනික් මේ ඔයාලා හිතලා ඉනෝගනික් කියන්නේ. ඒ ඇයි මේවා වෙන වෙනම පාඩම් කරන්නේ? මොන අපරාධයක්ද මේවා කටපාඩම් කරනවද? හරි? කටපාඩම් කරන්න දෙන්නේ නැහැ. බෝරුවට කටපාඩම් කරන්න එහෙම නැහැ. ජල H2O. එහෙමනේ අකුරු ටික අඩු කරාම ඉතුරු වෙන්නේ H2 කොයි O1 කොයි. ඉතින් H2O වෙන්න එපා. ඒතර ඒ දෙන්නගේ කටපාඩම් කරන්න දෙයක් නැහැ. පොයින්ට් එක මොකද්ද? මේ අහ ඇරුණාම දෙවෙනි කාණ්ඩේ වෙන ඕන තාප යෝජනෙන් හම්බෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. අය බයිකාබනේට් එක ඇරුණාම වෙන ඕන දෙවෙනි කාණ්ඩේ තාප යෝජනෙන් හම්බෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. එතන මෙතනදී මැග්නීසියම් ඔක්සයිඩ් ඇරෙන්න හම්බෙන එක අපිට ඔන්න හිතලා ගන්නම පුළුවන්. මේක නම් එහෙම හිතලා ගන්න පොඩ්ඩක් අමාරුයි. මෙතන හම්බෙන්න ළමයි NO2යි O2යි ඒක ඉතින් පාඩම් කරන්න වෙනම කරන්න දෙයක් නැහැ. NO2 සහ O2 හම්බෙන්නේ ඒක නම් පාඩම් කරන්න වෙනව. ඒකත් ඔන්න පාඩම් කරන්න වෙන එකක්. දැන් එකක් හම්බුණා මෙතන පාඩම් කරන්න ඕන එකක්. මෙන්න හම්බුණා දෙවෙනි එක පාඩම් කරන්න ඕන. දැන් මේක වගේම නිසා මෙයාගේ පාඩම් කරන්න දෙයක් නැහැ. අර මේගොල්ලෝ ඔයාලම හිතලා ගත්තා. මං කියවනේ මැග්නීසියම් ඔක්සයිඩ් හැමෝගෙම එන්නේ කියලා මේ මැග්නීසියම් ඔක්සයිඩ්. ඒතර ඉතුරු දෙක ඔයාම හිතලා කිව්වා. මේක ඉතින් එහෙම හිතන්න අමාරුයි. ඒක හිතලා නැතුව පාඩම් කරලම ගන්න වෙනවා. යනෝ ඒක පාඩම් කරගන්න වෙනවා. ඉතුරු වෙන්නේ මෙච්චරයි. මේකත් පාඩම් කරන්න වෙනවා. ඔයාට කරන්න දෙයක් නැහැ. හැබැයි ඒක එච්චර අමාරු නෑ ළමයි පාඩම් කරගන්න. NaNO3 තාප යෝජනෙන් හම්බෙන්නේ NaNO2 ධන O2 එච්චරයි. තුලිත වෙද්දි මෙතෙන් දෙකයි මෙතෙන් දෙකයි දැන් මම ප්‍රතික්‍රියාව තුලිතයි. NaNO3 තාප යෝජනෙන් හම්බෙන්නේ NaNO2ත් එක්ක O2. හරි. මේ ප්‍රතික්‍රියාවල තව තුලිත කරන්න කියලා ඉතුරුනේ මෙයා විතරයි. එතකොට මේක තුලිත කරනකොට ඔක්සිජන් වල ඔක්ටේ සංඛ්‍යාවක් නෙන්නේ. එහෙනම් මේක ඩබල් කරන්න වෙනවා. ඉරට්ටේ ගානක් කරන්න. එතන මෙතනත් ඩබල් වෙද්දි මෙයාට 4ක් වෙනවා. දැන් තුලිතයි ඒක. හරි. ඔය තුලිත කිරීම කියන එක පස්සේ වද වෙන්නේ ඒ ගැන දැනට ප්‍රතිඵල තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට ඔන්න අපේ තියරි එක මොකක්ද? තාප වියෝජන ගැන අපි ඉගෙන ගන්නේ. මතක තියාගන්න ඕනේ මේ ප්‍රතික්‍රියාවේ විතරයි. ප්‍රතික්‍රියා තුනයි කටපාඩම් කරන්න තියෙන්නේ. හරි. මැදවුන් දෙන්න වෙන්නේ නැහැ. ඉතින් උන්ගේ උතර මතක තියාගන්න දෙයක් කොහොමත් නැහැ. බයිකාබනේට් එක පළවෙනි කාණ්ඩේ බයිකාබනේට් වගේම නිසා ඒකෙත් ආයේ මතක තියාගන්න දෙයක් නැහැ. මේ තුන් දෙනාම තාප වියෝජනෙන් ඔක්සයිඩ් හම්බෙන්නේ කියලා ලේසි කරා. එතකොට මේවට හම්බෙනවා මම ගන්නන්න උනේත් නැහැ. ඔයාලම මට කිව්වා. මේක පාඩම් කරන්න උනා. තුනයි පාඩම් කරන්න. ඔක්කොම ප්‍රතික්‍රියා 6ක් තියෙනවා. 6න් 3යි අපිට ආයාසයෙන් පාඩම් කරන්න දෙන්නේ. ඊටු ටික තර්කානුකූලව සහ කලින් එක වගේමයි වගේ දේවල් ඔස්සේ මතක තියාගන්න පුළුවන්. හරි. ළමයි
මේ කෑල්ල චුට්ටක් ෂෝට් නෝට් එකට දාන්න ඕන S ගොනුවේ ප්‍රධාන ලවණ තාප යෝජන කියලා දාන්න. S ගොනුවේ ප්‍රධාන ලවණ තාප යෝජන කියලා දාලා අපි අර මොකද ෂෝට් නෝට් එකක් වගේ මම කියන වෙනම කොලයක් පොඩ්ඩක් හදන්න මේ විදිහට. මොකද ටියුට් එකේ මේක මෙහෙම ලස්සනට මතක හිටින විදිහට වෙන් කරලා දාලා නැහැ. පොඩි මොකක් හරි ඔය ටියුට් එකේම ඉඩක් තියෙන තැනක ලිව්වත් තමයි ටියුට් එකේම ඉඩක් නැහැ නේද ඕකට ගැලපෙන තැන. හැබැයි තියෙනවා ළමයි. පස්වෙනි පිටුවේ ඔය ඉඩ තියෙන්නේ ඕන තරම් හිස් කලාප තියෙනවනේ. හරිද? ඒ හරියෙන් වගේ වුණත් කමක් නැහැ. S ගුණුවේ ප්‍රධාන ලවණ තාප වියෝජන කියලා එක කාණ්ඩය මේ තියෙන්නේ. එක කාණ්ඩය. හැබැයි ලිතියම් හැරනේ. ලිතියම් හැර. ලිතියම් මොකද දෙවෙනි කාණ්ඩය වගේ හැසිරෙන්නේ? එක කාණ්ඩය. මේ තියෙන්නේ දෙක කාණ්ඩය ප්ලස් ලිතියම් කියලා දාලා හිතලා හොඳට හිතලා මම කියපු දේවල් මතක් කරලා මේ දෙක පොඩ්ඩක් මේ මං වගේ කැතර දාන්න නැතුව එක කොටේ දාන්න නැතුව ලස්සන මැදින් ඉරකින් වෙන් කරලා මේ දෙක දාගන්නකො ළමයි. ඔය පස්වෙනි පිටුවේ පහළ ඉඩ තියෙන කොහේ හරි කමක් නැහැ දාගන්න ගැලපෙන විදිහකට රියුට් එක අතේ නැති ළමයි දැනට කොලේක ලියා ගන්න. පස්සේ රියුට් එක හම්බුනාම එතන දාගමු. දැනට page 5 කියලා දාලා කොලේක දාගන්න. හරි. 3යි මතක තියාගන්න දින ආයාසෙන් කියලා. දැන් ඕගොල්ලෝ අහන ප්‍රශ්නේ මේ. මෙහා තාප වියෝජනය වුණාම මැග්නීසියම් කාබනේට් එනවා නම් ආයේ මැග්නීසියම් කාබනේට් තාප වියෝජනාව මැග්නීසියම් ඔක්සයිඩ් එනවා නම් මේක එකපාරම මැග්නීසියම් ඔක්සයිඩ් දන CO2 දන කියලා ලියුවොත් වැරදිද කියන එක. එහෙම ලියන්න බෑ. ඒ කියන්නේ විභාගයට ඇහුවොත් ඔයාගේ මැග්නීසියම් බයිකාබනේට් තාප වියෝජනය ඔයාලා ලියන්න මේක. හැබැයි යාලා කියනවා නම් වැඩි දුර නැවත තාප වියෝජනය කරයි කියලා. ඒ කියන්නේ මැග්නීසියම් බයිකාබනේට් තාප වියෝජනය කරාට පස්සේ හම්බෙන එක වැඩි දුර තාප වියෝජනය කරනවා කියලා කියනවා නම් අන්න එතකොට මේක එක්ක ගලපලා ලියන්න පුළුවන්. නමුත් එහෙම නැතුව නිකම් මැග්නීසියම් බයිකාබනේට් තාප වියෝජනයේ ප්‍රතිඵල ඇහුවොත් මේක තමයි ලියන්න ඕනේ. ඒක විසෝස් බුක් එකේ තියලා තියෙන විදිය. මම වැරද්දක් කරලා තියෙනවා ටියුට් එකේ. ටියුට් එකේ ඔන්න ඕක දාලා තියෙනවා වැරදි. ඒක මම කියන්නම් කොතනද හැදෙන්න ඕන තැන කියලා. ඒ කියන්නේ විභාගන ඔයාලා කියන තර්කය හරි මැග්නීසියම් බයිකාබනේට් තාප වියෝජනම කාබනේට් එනවා. කාබනේට් එක තාප වියෝජනය වුණාම මේක එනවා. ඒතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේක තාප වියෝජනය කරද්දි මේක හම්බෙලා ඒ ගමම මේකත් හම්බෙන්න බැරිද කියලා. ළමයි මේක වෙනවට වඩා ඉහළ උෂ්ණත්වයක් වුණ දෙවෙනි එක වෙන්න. ඒතර පළවෙනි එක වෙලා අපි වැඩි දුර තාප වියෝජනය කරයි වගේ ඉංගියක් කියලා දීලා තියෙනවා නම් යට එකක් වෙනවා කියලා ගන්නවා. එහෙම නැතුව නිකම්ම මැග්නීසියම් බයිකාබනේට් තාප වියෝජනය කියලා කිව්වොත් පළවෙනි ප්‍රතික්‍රියාව විතරයි ගන්න. මොකද මේ දෙක වෙන්නේ උෂ්ණත්ව කලාපයන් දෙකකදී යට එක වෙන්න වඩා ඉහළ උෂ්ණත්වයක් අවශ්‍ය වෙන නිසා. ඒක තමයි හරිනේ. ටියුට් එකේ බලන්න වැරදි විදිහට දාලා තියෙන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. ඒ දෙක පොඩ්ඩක් මේ හරි ගස්සලා කවුරුරි මේ හරි ගස්සලා කියන බලන්න ඔය මේ ටියුට් එකේ පස්වෙනි පිටුවේ මට ස්ක්‍රීන් එකට දාන්න විදිහක් නැහැ iPad එක ඔෆ් වෙලා තියෙන්නේ. ඒකයි. ස්ක්‍රීන් මේ ඕවලා කවුරුරි කෙනෙක් ෆොටෝ එකක් ගහලා දාන්න මම මේක මේ හැදෙන්න ඕන විදිය කියන්නම්. ටියුට් එකේ පොයින්ට්ස් වගේක් දාලා තියෙනවා. ඒකේ දෙවෙනි පොයින්ට් එකෙන් දෙවෙනි හරිය පස්වෙනි පිටුවේ තියෙන දෙවෙනි හරි ලකුණ යටතේ තියෙනවා. ලිතියම් හා දෙවන කාණ්ඩයේ අනුගත මූලද්‍රව්‍ය වල කාබනේට, බයිකාබනේට, නයිට්‍රේට, හයිඩ්‍රොක්සයිඩ් ආදී පහත පරිදි වියෝජනය වේ කියලා තියෙනවා. අන්න එතන මුලින්ම තියෙන ප්‍රතික්‍රියා දෙක වැරදි දාලා තියෙන විදිහ. ඒතර ඒවල හැදෙන්න ඕනේ ඔක්සයිඩ් නෙවෙයි කාබනේට. ලිතියම් බයිකාබනේට් තාප වියෝජනයෙන් එන්න ඕනේ ලිතියම් කාබනේට් දන CO2 දන ජලය. මැග්නීසියම් බයිකාබනේට් තාප වියෝජනයෙන් එන්න ඕනේ මැග්නීසියම් කාබනේට් දන CO2 දන ජලය. එහෙම තමයි එන්න ඕනේ. හරි. ඒක වැරද්දක්. ඒක printing mistake එකක් ළමයි. ඒක බලලා හදා ගන්න ඕනේ. ඒක ළමයිනුත් දැකලා තිබ්බා. ඒක හදා ගන්න ඕනේ. හරි. මේ අන්තිම කෑල්ල විශේෂිත ළමයි මේව නම් අහන්නේ නැහැ. ඒකට මේ කියන ටික කවදාවත් ඉවර අහලා නැති ටිකක්. නිකන් මං කියන්නේ පුළුවන් නම් පාඩම් ගන්න බැරි නම් අමතක වුණා ප්‍රශ්න නැහැ. මොකද දාන්න කාලේ විභාගෙට අහලා නැතිව මේවා. ඉතින් පුළුවන් නම් පාඩම් කරන්න නැත්නම් අමතක කරලා දාන්න ලොකු වැඩක් නැහැ අතට. KMNO තාප වියෝජනය. O level කාලේ උගන්වනවා O2 හදන ප්‍රතික්‍රියාවක් කියලා මේක. ඉතින් මේ මතකයේ තියෙනවා නම් හොඳයි. නමුත් මං හිතන්නේ දෙතුන් දෙනෙකුට ඇරෙන්න ওই මතකේ තියෙයි කියලා. ඉතින් ඒ KMNO4 කියන එක තාප වියෝජන ළමයි හම්බෙන්නේ K2MNO4 කියලා එක්කුයි MNO2 කියලා එක්කුයි O2 කියලා එක්කුයි. හරිද? K2MNO4 MNO2 සහ O2. මේක අපි D ගුණුවෙත් අපිට ආයසරයක් හම්බෙන නිසා මම කොහොමවත් මෙතන ලොකු බරක් තියන්නේ නැහැ මේ ප්‍රතික්‍රියාවට. මෙහෙම එකක් තියෙනවා KMNO4 තාප වියෝජන. ඉතින් O2 එහෙම හදා ගන්න පුළුවන්. O level මතකේ තියෙනවා නම් කෙනෙකුට වාසි. නැත්නම් D ගුණුවේ ආපෞසරක ප්‍රතික්‍රියාව අහු වෙනවා. අපි ඒ හින්දා දැන් මේ වෙලාවේ ලොකුවට මේක අතලා ගන්න නැහැ. පුළුවන් නම් දැන් මතක තියාගන්න. නැත්නම් අමතක කරලා දාන්න. කොහොමවත් මේක විභාගයට අහලා නැහැ. අහන්නෙත් නැති වෙයි ඔයාලගෙත්. ඊටාම කලාතුරකින් අහන්න තමයි මේ දැන් කියන ඒවල chance එක තියෙන්නේ. අහන්න ඊටාම අඩු chance එකක් තියෙනවා. අර මුලින් කියපුව අට තියෙන්නේ. අර දැන් අර මම බෝඩ් එකේ ලියලා නෝට් එකකුත් දාගන්න කියලා මේ ටික අහනවා. මේව අහන්නේ නැහැ. ඊළඟට ඔය මේ NaCl NaOCl වගේ කෙනෙක්. නැත්නම් NaClO2 වගේ කිසියම් ඔක්සිජන් සහ ක්ලෝරින් එහෙම නැත්නම් බ්‍රෝමීන් ඉන්නත් පුළුවන්. පොටෑසියම් තමයි. K BrO3 අමුතු ඒවා ලියන්න පුළුවන් නේද? කොහොමද මේවල ඉන්නේ S ගුණයේ ලෝහයක් ඉන්නවා. අර 17 වෙනි කාණ්ඩේ ක්ලෝරින් හරි බ්‍රෝමීන් හරි වගේ කෙනෙක් ඉන්නවා. ඊට මතර ඔක්සිජන් ඉන්නවා. මේවට අපි ඔක්සිහේලයිඩ් කියලා කියන්නේ. ඔක්සිජන් ඉන්න ක්ලෝරින් මේ හැලජන කියලා මේවට කියන ඒවල නම් අවුලක් නැහැ. පස්සේ පුළුවන් වෙනවා 17 වෙනි කාණ්ඩේ කතා කරද්දී.
NOCl, NClO2, KBrO3 බ්‍රෝමීන් කියන්නේ ක්ලෝරින්ද 15 එක්කනානේ. මේ වගේ කට්ටිය ඉන්නවා මේ වගේ කට්ටිය තාප වියෝජන ප්‍රතික්‍රියා. මෙයාලා රත් කරනකොට මොකද්ද වෙන්නේ කියන්නේ. හරි. මේවත් අහලා නැහැ නිකන් වැඩි ආරක්ෂාවට උගන්වන්නේ මේවා අමතක වුණාට කමක් නැහැ. අර මුල් ටික නම් අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. මේවා අමතක වුණාට කමක් නැහැ ඇත්තට. මේ වගේ කට්ටිය තාප වියෝජනේ ඉගෙන ගන්න එක මාර ලේසි. සිද්ධ වෙන්නේ මොකක්ද දන්නවද? මේ ඉන්න ඔක්සිජන් වල පැනලා යනවා. O2 යනවා යන්නේ. O2 යනවා. තුනම එක වගේ. O2 යනවා. මේ ඔක්සික්ලෝරයිඩ් වල සිද්ධ වෙන්නේ ඒ කියන්නේ Cl එකයි O එකයි ලෝහයයි. Cl එකයි OI ලෝහයයි. Br එකයි OI ලෝහයයි. එහෙම ඉන්නකොට තාප වියෝජනයේදී ඔක්සිජන් ටික යනවා යන්නේ. එතන ඉතුරු වෙන්නේ මෙතන NaCl මෙයාගෙන. මෙයාගෙන ඔක්සිජන් ටික ගියාට පස්සේ NaCl ඉතුරු වෙන්නේ. මෙයාගේ ඔක්සිජන් ටික ඔක්කොම ඔක්සිජන් යනවා. ඒ ගියාට පස්සේ KBr නිතර මේ වගේ ඉන්න ඔක්සිජන් ටික සේරම O2 වශයෙන් පැනලා යනවා. දැන් O එකක් හිටියත් O2 තමයි ඒතර තුලිත කරද්දී මෙයාට දෙකයි දාලා බැලන්ස් කරගන්න පුළුවන් අපිට. ඒක ප්‍රශ්නයක් නෑ. ඉන්න O පරමාණු ටික සේරම O2 විදිහට යනවා යන්න. ඉතුරුන් ටික ඉතින් ඉතුරු වෙලා දානවා. එතන මෙයාගේ O 3ක් ඉන්න නිසා මේක දෙගුණෙන් වැඩි කරාම O 6යි. එතකොට මෙතෙන් 3ක් දාලා මෙතෙන් දෙකක් දාම ඒවා බැලන්ස් කරගන්න පුළුවන් කොහොම හරි. අර තියරි එක එකම තියරි එකක්. ඔක්සිජන් වල ටික O2 විදිහට යනවා යන්න. මේ වගේ KCl හරි NaCl හරි KBr හරි මොකක් කරයක් ඉතුරුනවා. ඒක එහෙම. හරි ලේසි මොකද දෙන්න අවුලක් නැහැ. හරි. ඒත් වැඩක් නැහැ මේ වගේ අහන්නේ. අවසාන වශයෙන් ඊටාම අඩු chance එකක් තියෙනවා. හදිස්සියවත් ඇහුවොත් කියලා වැඩි ආරක්ෂාව උගන්නන්නේ. ඊටාම අඩු chance එකක් අහන්න තියෙන්නේ. නමුත් සිලබස් එකේ තියෙන නිසා උගන්නන්නේ. හරි. අන්තිමට මේ ඔක්සලේට තාප වියෝජනය CaC2O4 කියලා දැන් ඔක්සලේට කියන්නේ C2O4 2- කියලා අයනයක්. හරි. C2O4 2- කියලා කෙනෙක් ඉන්නවා. මෙයාට අපි ඔක්සලේට් කියලා කියනවා. මෙයා තව ටිකකින් අපිට හම්බ වෙනවා. ඊළඟ දවසේ අපිට හම්බ වෙනවා ඔක්සලේට්. මෙයා ඊට පස්සේ ද්‍රාව්‍යතා වගුවේදී හම්බ වෙනවා. ඒ නිසා දැන් මේක පාඩම් කරේ නැතත් කමක් නැහැ. මේක තාප වියෝජනයත් අපි ඉගෙන ගන්න ඕන. ළමයින්ට මම කියනවා වාක්‍යයක් ඒත් අහන්න නැති එකක් මේකත් වැඩිය. දෙවෙනි කාණ්ඩයේ කට්ටිය තාප වියෝජනයේදී බයිකාබනේට ඇරෙන්න අනිත් හැමතැනම දෙන්නේ ඔක්සයිඩ් කියලා මම කිව්වනේ. මතකද? දෙවෙනි කාණ්ඩයේ කට්ටිය තාප වියෝජනයේදී බයිකාබනේට එක ඇරෙන්න අනිත් ඕන එකක් තාප වියෝජනය තමයි ඔක්සයිඩ් කියලා මම කිව්වනේ. ඉතින් ඒ වගේ තමයි කැල්සියම් කියන්නේ දෙවෙනි මේක මැග්නීසියම්ටත් උනත් අදාළ මම නිකන් කැල්සියම් ගත්තා මැග්නීසියම් ඔක්සයිඩ් උනත් ලියන්න පුළුවන් මේ මොකද ප්‍රශ්නයක් නැහැ. ඒතර මේක තාප වියෝජනේ තර කිව්ව විදිහට හම්බෙන්නේ ඔක්සයිඩ් එක තමයි කැල්සියම් ඔක්සයිඩ් එක. මොකද දෙවෙනි කාණ්ඩේ කෙනෙක්නේ කැල්සියම් කියන්නේ. දෙවෙනි කාණ්ඩේ කට්ටිය තාප වියෝජනේදී සාමාන්‍යයෙන් දෙන්නේ ඔක්සයිඩ්. අර බයිකාබනේට් එක ඇරෙන්න. ඔක්සයිඩ් තමයි දෙන්නේ. ඔක්සයිඩ් එක දෙනවා. ඒ අරුණම් මේ ඉන්න කට්ටිය CO සහ CO2 කියලා ප්‍රතිඵල දෙනවා. ඔන්න ඔය ටික තමයි විශේෂ ආකාරයේ ලවණ වල තාප වියෝජන කියලා තියෙන්නේ. මේ වල ඉතින් එහෙම ලොකු වැදගත්කමක් නෑ ළමයි. විභාගෙට 2000න් පස්සේ මේ වෙනකන් විභාග වලට අහලම නැති ප්‍රතික්‍රියා සෙට් එකක් මේ ටික. මේ සිලබස් එකේ තියෙනවට තියෙනවා. නමුත් කවදාවත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඉතින් අපි ඒ වුණාට උගන්වන්න ඕන. හැබැයි ඒවා පාඩම් කරනකොට ඔක්කොම පැත්තට දාලා මේ ටික පාඩම් කරන්න එපා. අනිත් දේවල් ටික පාඩම් කරලා ඉවර වුණාට පස්සේ මේ ටික බලන්න. මොකද එතකොට මග ඇරනවා නම් ඔයාලට මේ ටිකනේ මග ඇරෙන්නේ. කමක් නැහැ. මොකද මේවා විභාග වලට වැඩි අහන්න නැති දේවල්. සිලබස් එකේ තියෙන නිසා මම ඔක්කොම ඉගෙනුවා. හැබැයි මේ ටික නම් අමතක වුණාට කමක් නැහැ ඇත්තටම. අනිත් දේවල් ටික තමයි වඩා වැදගත්. මොකද හැමතිස්සෙම ඔයා වැදගත්කමේ පිළිවෙලට පාඩම් කරන්න. එහෙම නැති වුණොත් ඕන නැති දෙයක් ඔළුවේ තියෙයි. ඕන දෙයක් ඔළුවෙන් එළියේ තියෙයි. වැඩක් නැහැ එහෙම. හරි. මේ ටික නම් වෙනම මම ලියවන්න හදන්නේ නැහැ. ඔයාලගේ ටියුට් එකේ කියන්නේ පස්වෙනි පිටුවේ පහලින් විශේෂිත ලවණ කීපයක තාප වියෝජන කියලා ඔය වගේ දේවල් ටිකක් දාලා තියෙනවා. ඒතර ඒවා ටික හිමින් සිරුවේ බලාගෙන යනවා. මම ඒවා අර නිකන් පළවෙනි එක ගැන මම වැඩි මුකුත් කිව්වේ නැහැ. ඕලෙවල් වල තිබ්බා කියලා කිව්වා. ඉස්සරහට හම්බ වෙනවා. එතනදී කතා කරමු කියලා කිව්වා. මේ ටික නම් මතක තියාගන්න තර්කයක් තියෙනවානේ. මොකද්ද? අර ඔක්සිජනුයි ක්ලෝරීනුයි ලවලෝහිකුයි ඉන්න තැනකදී O2 විදිහට අයින් වෙලා යනවා. ඉතුරු ටික නිකන් ඉතුරු වෙනවා. ඒක මතක තියාගන්න ලේසි. මේ කැල්සියම් ඔක්සලේට් කියන එක නාතාප වියෝජනය මේ ඔක්සලේට්. එතන යාගෙදි වෙන්නේ අර දෙවෙනි කාණ්ඩ කෙනෙක් නිසා දෙවෙනි කාණ්ඩ කට්ටිය සාමාන්‍යයෙන් තාප වියෝජනයෙන් ඔක්සයිඩ්නේ හදන්නේ. ඔක්සයිඩ් එක හදනවා. ඊට අමතරව අර කාබන්ගේ ඔක්සයිඩ් දෙක කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් හදනවා. ඕක තමයි වෙන ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒ ටික වෙනම ලියන්න අවශ්‍ය නැහැ. අපි ඒ ටික ටියුට් එකේ දාලා තියෙනවා. ඒ කතාව එහෙම.